හායි මචන්ලා ඔන්න අද බ්ලොග් එකෙන් ගේන්න යන්නේ අපි කරගත්ත ගොඩා පින්නබන වැඩක් ගැන. ඉතින් අපි මල්ලි බර්ඩ් එක තිබුණ මේ ළඟති. ඉතින් ඒ වෙනුවෙන් අපි ළමා නිවාසයකට දානයක් දෙන්න කතා කරගත්තා. ඉතින් ඒ දානි දුන්න විදිහ අපි මොනවද දුන්නේ කියලා මේ බ්ලොග් එකේ අවසාන වෙනකන් තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා. ඔන්න අපි ළමා නිවාසයට ආවා. ඉතින් මෙතනින් එද්දිම කිව්වා ළමයිගේ මූණ පේන විදිහට ෆොටෝස් වීඩියෝස් ගන්න එපා කියලා. ඒ වගේම ළමයිගේ පෞද්ගලික තොරතුරුත් අපින් අහන්න එපා කියලා කිව්වා. ඉතින් අනිවාර්යෙන් ඒ රූල්ස් වලට කරු කරන්න ඕනේ. මොකද ඒ ළමයිගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා. ඉතින් පොඩි වීඩියෝ කැලි ගත්තා මේ ළමයිගේ මූණ පේන්නේ නැති වෙන්න. ඉතින් ඉනි ආනිසංසය අපිට කියලා නිම කරන්න බැහැ. මේ මහා පුණ්‍ය කර්මයක් කරලා. ඉතින් මේ දානේ ඔයාට ආශිර්වාදයක් වේවා. ඔයාට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යම් රෝගාබාධයක් අපල උපද්‍රවයක් තියෙනවා නම් මේක පුණ්‍ය කර්මයේ බලයෙන් මේ සත්‍යානුභවයෙන් ඒවා දුරීභූත වෙලා ඔයාට යහපත සිත සාන්තිය සෞභාග්‍ය වාසනාව නිරෝගී සම්පත්තිය දීර්ඝායු ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යන එන ගමනකින් ඔයාලව ආරක්ෂා කරලා ඉන්න අපි ආශිර්වාද කරනවා. ඔබලාගේ ඉෂ්ට දේවතාවුන්ටත් මේක රුපින් අනුමෝදන් වෙලා ඔබලාගේ නිරන්තරයෙන් සැක දෙනවා කියලා අපි ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනා කරන්නේ විස්තරන්න දැක්කේ
ආශිර්වාදයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම ඔයාට ආශිර්වාද කරනවා. මේගොල්ලෝ ආශිර්වාද දාතාවක් කියනවා ඔයාට. ඒවත් ඒකත් අහලා අපි වැඩ කටයුතු කරනවා.